හලෝ අයිබෝන් හැමෝටම සුබ දවසක් වේවා. ඒ වගේම සුබම සුබ සිංහල නවසරක් වේවා. මේ 2026 මේ අවුරුද්දේවත් ඔයාලට සතුටින් ඉන්න පුළුවන් රටක් ආර්ථිකයක් ඔයාලගේ සියලු ප්‍රශ්න විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම අද ඔයාලට එක්ක පොඩ්ඩක් කතා කරන්න හිතුවේ මේ සමාජයේ අපි ගැටෙනකොට මිනිස්සු ජනතාව කතා කරන දේවල් සහ මේ ආණ්ඩුව යන ගමන් දිසාව ගැන. මොකද හේතුව රටේ මිනිස්සු ගොඩාක් ලොකු බලාපොරොත්තු ගොඩාක් තියාගෙන මේ තමයි මේ ආණ්ඩුව අපි පත් කරගත්තේ. ජාති භේදයකින් තොරව සියලුම ජනතාව ලක්ෂ 70ක් විතර ඡන්ද දීලා අලුත් ගමනක් අලුත් රටක් අලුත් විදිහට ගමනක් යන්න මේ බලාපොරොත්තුවෙන් තමා ආණ්ඩුව පත් කරේ. එතකොට ඒ පත් කරගන්නකොට මේ ආණ්ඩුව කියපු දීපු පොරොන්දු අනන්තයි අප්‍රමාණයි. ප්‍රායෝගිකව අපි දන්නවා දේශපාලන වේදිකාවේදී භූමියේදී එහෙම අපි කිව්වට ඇත්තටම රටක් කන පිට ගහලා නැවත හරි ක්‍රමයට හදන්න මාර අමාරුයි. රජයකට ඇවිල්ලා අවුරුද්දෙන් දෙකකින් ඕක කරන්න පුළුවන් කියලා අපි හිතනවා නම් අපි එහෙම බලාපොරොත්තු වෙන රජයක් විතරක් රජය විතරක් මාරු වෙලා අපිට මේවා කරලා දෙන්න කියලා කරලා දෙන්න පුළුවන් වෙයි කියලා ජනතාවක් විදියට අපි සම්පූර්ණයෙන්ම මේ වැරදි. මොකද එහෙම රජයකට තනියෙන් මේ රටක් ජාතියක් නැත්තම් මේ ආර්ථිකයක් වෙනස් කරන්න බෑ. නමුත් අපි බලන්න ඕනේ ආණ්ඩුවක් විදිහට ආණ්ඩුවේ දිශානතිය ජනතාවත් එක්ක කොහොමද මේ සම්බන්ධ වෙලා මේ දේශපාලන ගමන සහ රජයේ මේ ගමන ඉදිරියට කරන් යන්නේ අපිට දීපු යම්කිසි පොරොන්දුත් එක්ක. උදාහරණයක් විදිහට අපි කතා කරමු. දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පත් වෙද්දී ලක්ෂ 40 ගානක ඉතාම 150ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන තමයි මේ ආණ්ඩුව පත් වුණේ. ජනාධිපතිතුමා පත් වුණේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ නැත්තම් මාලිමාව හිතපු නැති විදිහට හිතා ගන්න බැරි, ඒ කියන්නේ රටේ මිනිස්සුත් හිතපු නැති විදිහට මේ හිතා ගන්න බැරි විදිහට මේ රැල්ලක් හැදිලා ඒක පාර්ලිමේන්තුවේ 158ක් 59ක් වෙලා නතර වුණා. අපි ඒකෙන් තේරුම් ගන්න ඕනේ මොකක්ද? මිනිස්සු ඇත්තටම මේක අවබෝධ කරන මේ රට යන ක්‍රමේ වැරදි කියලා අවබෝධයෙන් ඡන්ද දුන්න පිරිස ඉන්නේ ඔය අනුර කුමාර දිසානායකට මේ ජනාධිපති වෙන වෙලාවේ ඡන්ද දීපු පිරිසෙන් බහුතරයක් විතරයි. අනිත් අය ඇත්තම කතාව කවුරු මොන බයිලා ගැහුවත් අනිත් මිනිස්සු ඔක්කොම ඊට පස්සේ මහ මැතිවරණලින් ආවේ ඇත්තටම රැල්ලට. මොකද හේතුව දැන් දන්නවා ආණ්ඩුව යන්නේ මේ පැත්තට. අනුර කුමාර ජනාධිපති විදිහට දියුණු දුන්නට පස්සේ මිනිස්සු රැල්ලට හැරුණා. මොකද වැඩක් කරගන්න පුළුවන් මේ අපේ හැදිලා තිබ්බ ජනමතය ආණ්ඩු පක්ෂයට උදව් කරොත් තමයි අපිට වැඩක් වෙන්නේ. ඇත්තම කතාව කවුරු මොන බයිලා ගැහුවත් මහා මැතිවරණය ඔච්චර ලොකු ප්‍රතිඵල ගොඩකින් දිනුවේ ඇත්තටම රැල්ලට. දැන් ඊට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම මට මේක මගේ දැනුමෙන් මං කියන දෙයක්. මෙයාලා මහ පොළොවට ඉස්සෙල්ලාම ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර හා සම සමාජිකයන් මම නම් පාවිච්චි කරන්නේ මහ පොළොවට ඇවිල්ලා ටෝක් දෙද්දි කියපු දේවල් කොට්ටාස් සභාවක් හදාගන්න 5-6 දෙනෙක් නැතුව ඉඳි කියපු දේවල් මාර දේවල් කිව්වා. හැබැයි ඉගෙනගත්ත මිනිස්සු විදියට සමාජයේ මහ පොළොවේ මේ පය ගහලා ඉන්න මිනිස්සු විදියට මට තේරුණ දෙයක්. මම ඒ හැම දෙයකටම පසුපසින් හිටපු නිසා මම හිතපු දෙයක් මෙයාලා මේ කියන දේවල් කරන්න බෑ. හැබැයි සාමාන්‍ය ජනතාවට වැඩිය මම කරපු රැකියාව සහ අපි සම්බන්ධ වෙලා හිටපු වෙනත් පක්ෂවල මේ අයත් එක්ක සහ මගේ පවුල් පසුබිමෙත් මගේ ඥාති වෙන අයත් ඇමතිවරු හිටපු නිසා සහ හිටපු ජනාධිපතිවරු කෙනෙක් එක්ක ඊටාම කියන්නේ ෆැමිලි සම්බන්ධතා මත ඊටාම ළඟින් සම්බන්ධතා පවත්වපු නිසා මම දන්නවා මේ යන පාලන ක්‍රමේ මේ රටේ යන ක්‍රමේ වෙනස් විය යුතුමයි. අනිවාර්යෙන් මහ ජනතාවට සේවයක් වෙන්න ඕන කියලා. හරි. මිනිස්සු එකතු වෙලා ඒ වෙනස කරා කියන්නකෝ. දැන් ආණ්ඩුවත් ගත්තා. අවශ්‍ය බලය බලාපොරොත්තු වුණු බලය ඕනාට වැඩිය දුන්නා. හැබැයි දැන් ජනතාවට මොකද වෙලා තියෙන්නේ? ප්‍රශ්නය
මට තේරෙන දේ ඕනම මිනිස්සෙක් කතා කරද්දී අපි රනිල් වික්‍රමසිංහ හෝ වේවා සජිත් ප්‍රේමදාස හෝ වේවා ඕනම කෙනෙක් කතා කරද්දී අපිට ඒක නායකයාගේ හැසිරීමෙන් කතාවෙන් මේ යකා කොහෙද ඉන්නේ කියන එක තේරුම් ගන්න හැකියාවක් තියෙනවනේ. මේ ඉන්න ඕන මෝඩ හරකෙකුට තේරෙනවා. ඒ කියන්නේ මධ්‍යස්ථව ඉන්නකොට මේ මිනිස්සයා මේ වචන ටික කියන්නේ බොක්කේ. මේ මිනිස්සයා මේ වැඩ ටික කරන්න හදන්නේ බොක්කේ. මේ මිනිස්සයා මේක කරන්න හදන්නේ කපටිකමින්. නැත්තම් මේකට ඇත්තටම මේක තේරෙන්නේ නැහැ. ඇත්තටම මම දකින දේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකට මේ රට ගොඩ දාන්න මොන්න දේශපාලන පක්ෂයකින් ભેදකින් තරව අපි පිළිගන්න ඕන දෙයක් තමයි මට තේරෙන දේ. මනුස්සයාගේ ඇතුළට ගිහිල්ලා ඒ මනුස්සයාගේ ඇතුලේ මොන වගේ කපටිකම් දේවල් තියෙනවද කියන එක මම දන්නේ නැහැ. නමුත් මට මනුස්සයෙක් විදියට තේරෙන දේ අනුර කුමාර ජනාධිපතිට ඇත්තටම උගේ ලේවලින්ම තියෙනවා කැක්කමක් හිටපෙවුන්ට වැඩිය. මේ රටේ අනුර කුමාරට වැඩිය රට ජාතිය ආදරය කරන හොඳ දක්ෂ මිනිස්සු ඇති නායකයෝ ඉස්සරහට බිහි වෙයි. ඒ මිනිස්සු ඉදිරියට ආවොත් ඒක වෙනම කතාවක්. නමුත් දැනට මේ ඉන්න නායකයෝකින් මේ මිනිස්සයාට මේ පුදුම උවමනාවක් තියෙනවා මේ රට පුදුම විදිහට ගොඩ දාන්න ඕනේ මුන්ට වැඩක් කරන්න ඕනේ කියන හැඟීම මට දැනෙන විදිහට ඒ මිනිස්සයාගේ ලේවලින්ම තියෙනවා. ප්‍රශ්නේ කොතනද තියෙන්නේ? මම දැකපු එකම ප්‍රශ්නේ තියෙන්නේ අපිට පවුලක් හෝ අඩුම ගානේ ගමේ සමිතියක් දුවන්න බෑනේ. අපි පවුලක් විදියට පවුලේ ඉන්න අම්මා තාත්තා දරුවෝ ආච්චි සීයා සහෝදරයෝ ටික එකතු වුනේ නැත්තම් දැන් මට පේන්නේ අනුර කුමාරට වෙලා තියෙන්නේ තේ දේ මේ අනුර කුමාරට වල කපන්න මේ ඉන්න පණ නැති විපක්ෂයට බෑ. එහෙම නැත්තම් මේ නාමල් රාජපක්ෂ ওই ගම් වටේ ඇවිදන් ගියාට ජාතිවාදය අවුස්සවස අනුර මේ නාමල් රාජපක්ෂට කරන්න පුළුවන් මගුලක් නෑ. ඕක තමයි යථාර්ථය. ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මේ අනුර කුමාර මෙච්චර කෑග ගහ මෙච්චර ගේමක් දෙනවා රට හදන්න ඕනේ ගොඩ නගන්න ඕනේ කියලා ඒ මනුස්සයා දඟලද්දි මෙයාට සහයෝගය ලැබෙන්නේ නැත්තේ ඇත්තටම මට පේන විදිහට මේ ආණ්ඩුව තුලින්මයි. මම ඔයාලට පොඩි උදාහරණ ටිකක් එකේ ගම කියන්න. මොකද හේතුව අනුර කුමාර දිසානායකට මාරා අවස්ථාවක් තියෙන මිනිස්සු අතරට ගිහිල්ලා සරලව පොළොවේ පය ගහලා මේ මිනිස්සුන්ට අහුම්කම් දීලා මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න මේ වලට අහුම්කම් මිනිසුත් එක්ක බද්ධ වෙච්ච මේ පිරිසක් හදන්න මේ පක්ෂය වටේ. හැබැයි ඔයාලා විශ්වාස කරන්න මට තේරෙන ඔයාලා මං කියන ඔයාලගේ ප්‍රදේශයේ ඉන්නවනම් මං මේ අත්දැකීමෙන් මට මං මේක ඉන්න මම පර්සනලි සම්බන්ධ වෙලා නැත්තේ මේ ඔය අනුර කුමාර දිසානායක හර්නිලා වගේ උඩ ඉන්න කීප දෙනෙක් විතරයි. අනිත් සෑහෙන පක්ෂයේ පිරිසත් එක්ක කතා කරලා තියෙනවා පෞද්ගලිකව. ඒ දවස්වල ඡන්දෙට කලින් හම්බෙලා තියෙනවා. පුදුම සාකච්ඡා කරලා තියෙනවා, ආගියු කරලා තියෙනවා, දේවල් වලට අපි මුහුණ දීලා තියෙනවා, කැපවීම කරලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අනුර කුමාර දිසානායකට මේ ස්ට්‍රක්චර් එක හදලා රටට දෙයක් කරන්න ඕන වුණාට මේ JVP එකේ ඉන්න යම් කිසි පිරිසක් ඉන්නවා මේ මිනිස්සයාට වැඩක් කරන්නම දෙන්නේ ඒක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගන්න සහ මේ මිනිස්සයා හිතේ තියාගෙන මහ පොළොවට වැඩක් කරන්න ඕන කියලා දාන දේ රාජ්‍ය සේවයෙන් සහ එයාගේ දේශපාලන පක්ෂයේම තියෙන සමහර මතවාද එක්ක ගැටීම නිසා එයාගේ අරමුණු එකක්වත් ඉටු වෙන්නේ නැති වෙන තැනකට පක්ෂය වැටලා තියෙනවා. මොකද මේ විදිහට අනුර කුමාරට මම හිතන්නේ අර ගතානුගතික JP එක හෝ ගතානුගතික UMP කාරයෙකුට හෝ ගතානුගතික පොහොට්ටුකාරයෙකුට හෝ මේ රටේ ආය දේශපාලන පැවැත්මක් නැහැ. හේතුව ඔයාලා කොච්චර කාට හරි මේ එහෙම හිතලා කඩේ යනවනම් මේ තරුණ පරපුර එතනින් එහාට ගොඩාක් ඉහළට හිතන මිනිස්සු. මේ මිනිස්සු වහල් වෙච්ච පිරිස 110%ක්වත් ඉස්සරහට ඉතුරු වෙන්නේ නැහැ. ඒක හින්දා ඔයාලා හිතනවා අපි දැන් JP අපේ ප්‍රතිපත්ති තමයි හරියනවා කියලා ඔයාලා හිතන් ඉන්නවනම් ඔයාලට වැරදිලා. සහ UMP රනිල්ට කඩේ යන පිරිස හිතන් ඉන්නවනම් මේ අනේ රනිල් තමයි මේ රට හරියන්නේ කියලා ඔයාලත් වැරදි. නාමල්ගේ පස්සලෙව කන කට්ටිය හිතන් ඉන්නවනම් නාමල් තමයි චරිත කියලා ඔයාලත් වැරදි. ඔයාලා ඔක්කොටම වැරදිලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මොකටද කොහෙද කියන එක පොඩ්ඩක් කතා කරමු. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා බලන්න දැන් අපි මහා ඡන්දයක් දීලා ප්‍රාදේශ සභාව පළාත් සභාව නෙවෙයි පාර්ලිමේන්තු කට්ටිය පත් කරා. මට කියන්නකෝ දැන් අනුර කුමාර ජනාධිපති කෙනෙක් මිනිහා රටක් බලන්න ඕනේ. එතකොට මේ උඩ ඉන්න දේශපාලන අනුර කුමාරගේ අදහස මහ පොළොවට අරන් එන්න ඕනේ කවුද? අරන් එන්න ඕනේ ඊළඟට ඉන්න පසුපෙළ. ඊළඟට ඉන්න ගම් මට්ටමේ පෙළ. මට ඔයාලා කියන්නකෝ ඔයාලගේ ගමේ ප්‍රාදේශ සභාවක අයියා හෝ මල්ලි හෝ පුතා හරි කවුරු හරි නැත්තම් කියන්න ඕන හොඳ කුණහරුපයක් හරි කියලා
අපේ ගමේ ඉන්න ප්‍රාදේශ සභාවේ වුණනම් මාර වැඩෝ. මාර විදිහට මේ වැඩ කරනවා අපිත් එක්ක එකතු වෙලා උන් එනවා සල්ලි නැතත් අපේ මල ගෙදරට එනවා දානි ගෙදරට එනවා ඇත්තටම ප්‍රාදේශ සභාව ඇතුළේ තියෙන ප්‍රශ්න තියෙනවා කතා කරනවා මේ අපිට ප්‍රායෝගිකව උදව් කරන්න පුළුවන් ඒවට අපිත් එක්ක සම්බන්ධ වෙනවා කියලා කියන්න කොහේ හරි ඉන්නවා මම දන්න එක මම පෞද්ගලිකව දන්න නගරාධිපතියෙක් ඉන්නවා මිනිහා කැම්පස් ගිය හොඳට ඉගෙන ගත්ත කෙනෙක් එයා ආර්ථික වශයෙන්ම ඉතාම හොඳ සල්ලිකාරයෙක් හොඳ ව්‍යවසායකෙක් එයා ගොඩනගාගෙන එයා යම්කිසි නගර සභාවක නගරාධිපති විදිහට බලය නැතුවත් කට්ටිය එකතු කරගෙන මාර මැච් එකක් ගහගෙන යනවා සමාජයවත් දන්නේ ඒ නගර සභාවේ හොරකම් කරපු ප්‍රකෝටි ගානක් ඉතුරු කරගෙන නිහඬව මාරම මැච් එකක් ගහගෙන මිනිහා ව්‍යවසායකෙක් විදිහට අර එකතු කරගත්ත දැනුමත් එක්ක ඒකටම හරියන අනිත් පැත්තකින් ඉන්නවා ප්‍රාදේශ සභාවේ එකෙක් දැන් අර නගර සභාවේ එක්කනට ආසන 150ක්වත් තිබ්බේ නැහැ. මේ මනුස්සයා මැච් එකක් ගහගෙන වැඩේ කරන් යනවා. ප්‍රාදේශ සභාවේ ඉන්නවා මේ ලෝකේ වැඩක් නැහැ. මේ ලෝකේ මිනිස්සෙකුට වැඩක් නැහැ. දැන් අවුරුද්දකට වැඩි උන්ව පත් කරලා ගමකට නෙමෙයි එක බල්ලෙක්වත් එන්නේ. ෆෝන් එකක් අරගෙන ප්‍රශ්නයක් කිව්වට ඇවිල්ලා බලන්නේ. කිසිම දෙයක් ඇවිල්ලා දැන් අපි කියමුකෝ උදාහරණයක් විදිහට ප්‍රාදේශ සභාවට මේ සල්ලි නැහැ ප්‍රතිපදව නැහැ ප්‍රශ්න තියෙනවා කියලා. මුන් ඇවිල්ලා ගමේ රැස්වීමක් තියලා කියන්න බෑ. අපිට සල්ලි නැහැ. අපිට මේ මගුල හින්දා තමයි මේක කරන්න බැරි කියලා කියන්න බෑ. මුන් එක පරේක් නෙමෙයිනි ගමකට එන්නේ. එක්කවත් දැන් පත් කරමු මෙහෙ මගේ මම ඔයාලට පස්සේ එලි කරන්න ඒ අවශ්‍යතාවයක් වුණාම කොහෙද ප්‍රදේශ කියලා මොකද මේක හේතුව මේක ආණ්ඩුවට විරුද්ධව නැත්තම් මේ වෙන පැත්තකට අපි කඩ යන්න හැරලා නෙමෙයි හැබැයි අපේ ගෙදර ප්‍රශ්නයක් ගෙදර හදාගන්න බෑ දැන් මේ මිනිස්සු මහ පොළොවට බහින් නැති මිනිස්සු අතරට එන්නේ නැති ප්‍රශ්නේ මම මේ ප්‍රදේශයේ ඉන්න දැන් රජයේ ඉන්න ඉහළම ඇමතිවරයා මයිත් එක්ක පෞද්ගලිකව සම්බන්ධයි නමුත් ෆෝන් එකවත් ගන්න නැහැ කපටිකමට සම්බන්ධ මේ මිනිහට කිව්වා රැස්වීමකදී ඇමතුමා මෙන්න මෙහෙමයි දෙක තුනකදී ඔය ආරක්ෂක නියෝජ්‍ය ඇමති ඇවිල්ලා ඉන්න වෙලාවක මේ මෙන්න මෙහෙමයි ඇමතුමා මේ මිනිස්සු මහා පොළොවට එවන්න මේ මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙන මල ගෙදරට යන්නේ මොකද අපි ජීවත් වෙන්නේ ඇමරිකාවේ නෙමෙයි අපි ජීවත් වෙන්නේ රුසියාවේ නෙමෙයි අපි ජීවත් වෙන්නේ මේ යුරෝප රටක නෙමෙයි මොකද අපි පත් කරපු ඇමති හෝ മന്ത്രി හෝ නැත්තම් මේ පළාත් සභාවේ මිනිස්සයා මහා මිනිස්සු අපි මේ වැඩ කරපු මිනිස්සුත් එක්ක ජනතාවත් එක්ක ඉන්නවා කියන ලෙන්ගතුකම අපේ සංස්කෘතිය තුලින්ම බලාපොරොත්තු වෙනවා. ඒක පොහොට්ටුවේ හෝ ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ වෙන පක්ෂයක ඕක කාටත් පොදු දෙයක්. එහෙම නැතුව ඔයා ප්‍රාදේශ සභාවට දැම්මනේ මේ උඹලා වැඩ කරන් ඵලයල්ලා අපි අපේ වැඩ කරගන්නයි කියන තැනට සමාජය හැදිලා නැහැ. සහ මෙයාලගේ ඔයාලා බලන්න හැමතැනම තියෙනවා මේ නායකත්වයේ ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ලීඩර්ෂිප් එකේ කමාන්ඩ් එකේ මාරම ගැටලුවක් තියෙනවා මේ 100ට ගොඩාක් මේ JP මේ පසු පෙළේ නායකයෝගේ හේතුව දැන් උදාහරණයක් විදිහට අපි කියමුකෝ දැන් මගේ ගේ ළඟ පාර කැඩිලා කියලා. එතකොට ඒක මගේ ප්‍රදේශයයි ප්‍රාදේශ සභාවට නම් මම ප්‍රාදේශ සභාවේ മന്ത്രി කෙනෙකුට හරි මේ මට ඊළඟට කියන්න ඉන්න ළඟම නායකයා ගමේ ඉන්න නායකයා එයාට කියනවා. එතකොට එයාට හැකියාවක් තියෙන්න ඕනේ. මම දැන් මේ පාරේ තියෙන ප්‍රශ්නයක් එයාලා වැඩේ වෙන්නේ නැති හින්දා රාජ්‍ය ආයතනයේ වැඩේ වෙන්නේ නැති හින්දා මම පැමිණිලි කරනවානේ. එතකොට මෙයාලා දැනගන්න ඕනේ ඒ අදාළ නායකවන්ට කතා කරලා අදාළ බලධාරීන්ට කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්නේ. ඔයාලා බලලා කියන්නකෝ මේ මෙයාලට ප්‍රශ්න ජීවිතේට විසඳන්නේ. මේ මල්ලි අපි ඒකට අත ගහන්නේ නැහැනේ. රාජ්‍ය සේවකයෝ ඉතින් ඒක තමයි මෙයාලගේ දින. දැන් මේ ආණ්ඩුව පොලිසියට හෝ ත්‍රිවිධ හමුදාවට හෝ රාජ්‍ය සේවයට හෝ අත ගහන්න ඕනේ මේක හොඳට හදලා පෙරලා මේ මිරිකලා තියෙන අර යුරෝප රටක වගේ 100%ක් ස්මූත් විදිහට යන මේ රාජ්‍ය සේවයක් තියෙනවා නම් ආණ්ඩුව අත ගහන්න ඕනේ නැහැ. මොකද සිස්ටම් එක අනුව රටේ මිනිස්සු මේ වතුර බටේ කැඩුනහම පාර කැඩුනහම නැත්තම් වතුර නැත්තම් ගමට කියන්න ඕනේ නැහැ. මොකද ඇත්තටම සිස්ටම් එක හොඳ නම් රාජ්‍ය සේවකයා ඒක කරනවා. එතකොට මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය හොඳ නම් ආය දේශපාලඥයෝ නැහැ සිස්ටම් එකේ බෙහෙත් ටික අඩු වෙනකොට සිස්ටම් එක අනුව ඒ බෙහෙත් ටික ලංකාවට එනවා මේ අඩුපාඩු වෙනකොට ඒවා කතා කරලා ඒ විදිහට මේවා කරන්න නැතුව හොරකම් කරන්න නැතුව වෙයි හැබැයි
එහෙම රටක් නෙමෙයිනේ තියෙන්නේ. එතකොට මේක හරිගස්සන්න නම් දේශපාලන නායකයා, ඒ කියන්නේ ව්‍යවස්ථාදායක විධායකයෙක් කියන එක මීට වැඩිය තදින් නායකත්වයකින් යුතුව මේ දේවල් වලට ඉන්වෝල්ව් වෙන්න වෙනවා. දැන් මෙහෙ ඔයාලා කියන්නේ මිනිස්සුන්ට දැන් මේ සමාජයක් ගත්තාම අපිට සමාජයේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න කවදාවත් සියල්ල විසඳන්න බෑනේ. ඕක කවදාවත් අපි මොකා සක්කරගේ පුතා වයිම ලංකාවේ ජනාධිපති කරලා ඉවත් විසඳන්න බෑ. හේතුව ඒක සාමාන්‍ය දෙයක්. මිනිස්සුන්ට කොච්චර මිනිස්සුන්ගේ ආසාවල් එපාකම් ඉටු කරත් ඕකේ සීමාවක් නැහැනේ. ඒකින්ද මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳලා ඉවර කරන්න බෑ. හැමෝගේ ප්‍රශ්න වලට රාජ්‍ය තුල විසඳුමුත් නැහැ. ඒක සමහර දේවල් තමුන් පෞද්ගලික උත්සාහයෙන් විසඳ ගන්න ඕනේ. ඒක අපි පිළිගන්න ඕනේ. හැබැයි මිනිස්සුන්ට ඕනේ අහුම්කම් දෙන නායකයෝ. තමුන් ළඟට එන දුක සැප බෙදා ගන්න නායකයෝ. ඒක අපි උදාහරණයක් විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී 159කට කරන්න බෑනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සුනිල් හඳුන්නෙත්ති හෝ මේ නුවරින් ලාල්කාන්ත හරි ගත්තොත් එහෙම මේ මිනිස්සුන්ට එයාට ඡන්ද දීපු ලක්ෂ 2 3 ළඟට ගිහිල්ලා අනේ මේ උඹ මට ඡන්දෙ දුන්නනේ කියලා මේ මිනිස්සුන්ට ඒක ප්‍රායෝගික නැහැ. ඒකම මිනිස්සු බලාපොරොත්තු වෙන මෝඩකම මේ මේ ඒක ඇත්තටම නායකෙක් විදිහට ඔය ඉන්න නායකයන්ට කරන්න බෑ. හැබැයි ඒක කරන්න පුළුවන් බිම් මට්ටමක තමයි ප්‍රාදේශ සභාවක් දෙන්නලා ඔය ඔලොමොට්ටලෝ ටික දාලා තියෙන්නේ. උන් දැනගන්න ඕනේ මගේ නායකයාගේ අරමුණ මේකයි. අනුර කුමාර වැඩ කරන්නේ මිනිස්සුන්ට සෙතක් විදිහට. මේ සෙතක් කරන්නේ. එතකොට අපි යන්න ඕනේ එයාගේ පණිවිඩය අරගෙන මහ ජනතාව අතරට. මම දන්න කිසිම ඒරියා එකක මේ ඒ වගේ මහ පොළොවට එන මට නම් තාම හම්බෙලා නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ උන් ඉගෙන සමහර උන් ඉන්නවා අර හෙන 100ට 3 හිටපු පට්ටපල් පණ්ඩිත ජෙප්පු ජීවිතේට මේ මහ පොළොවේ දෙයක් කිව්වහම පිළිගන්නේ උන් ඉන්නේ ඇත්තම කතාව උන් ඉන්නේ අනුර කුමාරටත් වැඩිය උඩින්. එතකොට අපි මේ යාන්ත්‍රණය හදන්න අර බැටකාපු කඩේ ගිය ඔක්කොම අමතක කරලා උන් හිතන් ඉන්නවා අර 100ට 3 මොකක් හරි ප්‍රතිපත්තියක් තිබුණා ඒ ක්‍රමයට තමයි අපි යන්නේ. මිනිස්සු ඡන්දෙ දුන්නා අපි අපේ වැඩේ කරන් යනවා. මිනිස්සු මිනිස්සුන්ගේ වැඩේ කරන් යන්න ඕනේ. ඒකේන අති මානසිකත්වයකින් ඉන්නේ. ඉතින් මේක වෙනස් වුන් නැත්තම් මහත්තයෝ ඔයාලට ඊළඟට යන්න වෙන්නේ කුකෙන්. හේතුව මම ගිහිල්ලා ආය මේ ඡන්ද දැන් උදාහරණයක් විදිහට මම වැඩ කරපු විදිහට මම ගිහිල්ලා ආය ඡන්දෙ දෙන්න යන්නේ නැහැ නාමල්ට හෝ රනිල්ට. මොකද අපි මේ සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය අපි එයාලගේ ළඟින් වැඩ කරලා අපි දන්නවා මේ මිනිස්සු මේ මොනවාද ළඟින් වැඩ කරලා කියන්නේ මේ මිනිස්සුන්ට කඩේ ගිහිල්ලා නෙමෙයි. නමුත් අපි කරපු රාජකාරී රැකියාවත් එක්ක මේ මිනිස්සු එක්ක සම්බන්ධ වෙලා මේ ලෝකේ වෙන දේවල් රටේ වුණ දේවල් ඇස් දෙකට දැක්කා. ඒක නිසා එතනට යන්න. හැබැයි අපිට ඔයාලා මේ යන ක්‍රමයට ඔයාලට ආයෙ වැඩ කරන්නත් බෑ. ඔයාලා වෙනස් වුනේ නැත්තම්. මේ මිනිස්සු අතරට ආවේ නැත්තම්. මේ මිනිස්සු අතරට අහුම්කම් දෙන්න නැත්තම්. මට කියන්නකො ජනහමුවක් දාලා මේ පැතිවල මිනිස්සුන්ගේ ප්‍රශ්න 100ක් විසඳලා තියෙනවද කියලා. එකෙක් නෑ හොයාගන්න. හරිද? ඔහොම ඇවිල්ලා ආයෙ ඔයාලට බලය වුණාම නම් එන්න එපා මේ මිනිස්සුන්ට කතා කරන්න කියන්නේ. මොකද ඔය 100ට 3 ඉන්න JVP කාර්යයන්ට නම් ගම් වල ඇවිදලා ඡන්දය හදන්න බෑ. ඇත්තම කතාව. ඔය ඡන්ද ගොඩක් හැදුවේ මේ රටට මධ්‍යස්ථව ආදරෙන් වැඩ කරපු ඇත්තටම යම්කිසි ආර්ථිකයක් හොඳ අධ්‍යාපනයක් තිබ්බ මේ රාජ්‍ය සේවක ඉස්සෙල්ලාම ඕක මම අත්දැකීමෙන් දන්නවා මේ මැච් එකට ඉස්සෙල්ලාම බැස්සේ ගුරුවරු තරුණ පිරිස හරිද සමහර ගොඩක් රාජ්‍ය සේවකයෝ හරිද එතකොට අද මට කියන්නකෝ ඒ බැහැපු කට්ටිය 10 දිනක් එකතු කරලා දෙන්නකෝ දැන් එයාලා මේ රනිල්ට හෝ නාමල්ට හෝ නැත්තම් සජිත්ට හැරලා නෙමෙයි හැබැයි පුදුම කලකිරීමකින් නිහඬව ගෙවල් වලටලා ඉන්නවා. එයාලා සමහර විට කට්ටිය කියන්න පුළුවන් නෑ අපිට එයාලා ඉන්නවා අපිට ඡන්දේ. හැබැයි ඔයාලගේ මූණට කියන මොකද ගොඩක් වෙලාවට මිනිස්සු එහෙම තමුන්ගේ හිතේ තියෙන දේ එළියට කියලා මූණට කියන්නේ නැහැ. උදාහරණයක් විදිහට දැන් මෙතනට ඔය බණින මිනිස්සෙක් ඉස්සරහට අපි කියමු සජිත්ගේ ගෝලයක් කියලා බණින මිනිස්සෙක් ඉස්සරහට අනුර කුමාර ජනාධිපතිතුමා ගෙනල්ලා තිබ්බොත් එහෙම මේ මිනිස්සයා නිකන් පඬිත ටෝක් දුන්නාට ජනාධිපතිගේ මූණට බණින්න දෙයක් නැහැ. ඒ වගේ තමයි මේ සමාජයේ ඉන්න මිනිස්සු තමුන්ගේ ගොඩක් දේවල් හිතේ තියන් ඉන්නවා. අර එළියට දාන්න යන්නේ ඒක එක්කෝ මට හානියක් වෙයි නැත්තම් මොකටද අපි මේක හදන්න යන්නේ කියලා කලකිරීමක් තියෙනවා. දැන් JP එකට වැඩ කරපු මධ්‍යස්ථව වැඩ කරපු මේ ඔක්කොම සයිලන්ට් වෙලා නිහඬ වෙලා ඉන්නේ මේ මොකද හේතුව අපි මොනවා හරි දෙයක් යෝජනාවක් මොනවා හරි
අදහසක් ඉදිරිපත් කරොත් මුන් ඇවිල්ලා කිව්වේ අපි කියන දේම කරනවා අහනවා අපිත් එක්ක ඉන්නවා මහ පොළොවේ ඉන්නවා කියලා. සත්ත පහකට දෙයක් ගණන් ගන්න නැහැ පට්ටපල් කපටි. හැබැයි ඒ කපටි මේකේ වැඩ කරන පට්ට පිරිසක් ඉන්නවා ඈ. මට නම් වශයෙන් කියන්න පුළුවන් මේ වැඩ කරන පිරිස සහ වැඩ නොකරන පිරිස අපි පෞද්ගලිකව එතනට යන්නේ නැතුව ඉමු. හේතුව මාර විදිහට කලකිරීමක් ඇති වෙන්නේ මේ මහ පොළොවේ ඉන්න ජේ.පී. කාරයෝ මිනිස්සුත් එක්ක බද්ධ වෙන්නේ නැති. මං කියන්නේ ඔයාලට මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න බැරි එක හරි. හැබැයි ගමකට එන්න ගමේ මිනිස්සුත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා කතා කරන උඹලට සල්ලි නැත්තම් කියපළ ප්‍රාදේශීය සභාවේ සල්ලි නෑ අපිට පාර හදන්න බෑ. ඒක මිනිස්සු දැනගන්න එපා. ඒක මිනිස්සුන්ට ඇවිල්ලා මහ පොළොවේ බහලා කියන්න ඕනේ. නැත්තම් අපිට මල්ලි කරන්න පුළුවන් මෙච්චරයි අපේ ප්‍රතිපාදන මෙච්චරයි කියලා කියන්න ඕනේ. රාජ්‍ය සේවකයෝ හොඳට බලන්නකො රාජ්‍ය සේවකයන් මේ කතා කරන්න දින අනන්ත රාජ්‍ය සේවකයෙක් ගත්තොත් එහෙම මේ රාජ්‍ය සේවකයෝ භාගයට භාගයක් තාම අර අහඬවල හිට පට්ට හොරු. මේ ආරක්ෂක අංශවල පවා ඒ තනතුරු වල ඊට වැඩිය හොඳින් ඉඳගෙන මේ තමුන්ගේ මේ රාජකාරි දූරක් දික් කරගෙන ඊට වැඩිය සැපට දැන් එලවන්න ඕනේ උන් මූ හොරකම් කරලා ගහලා තියෙන්නේ මම නම් වශයෙන් කියන්න මෙන්න මේ ආයතනවල මෙන්න මේ මූ හොරු හැබැයි අපි මේක වෙනස් කරේ හොරුන්ව තියාගෙන නලවනවල අනේ මල්ලේ මේ අපි වෝටර් බෝඩ් එකට අත ගහන්නේ නැහනේ අපි මේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට අත ගහන්නේ නැහනේ අත ගහන්න එපා උන් හැදිලා නම් හැබැයි මුන් ඉන්නේ පට්ට හොරු එතකොට දේශපාලන නායකයෝ පත් කරේ මේ හොරු වයින් කරලා මේ ව්‍යවස්ථාවේ විධායකීය නීති පද්ධති අලුත් කරලා මේක හදන්න. එහෙම නැතුව ඉන්න හොරු නලව ඔයාලා ගෙවල් දොරවල් හදා මේ ඔයාලගේ සුඛ විහරණය අංක 90 ගන්න නෙමෙයි. මොකද මේකේ විපක්ෂය කියන මීහරක්ට තේරෙන්නේ නැහැ. මේ ආණ්ඩුවේ තියෙන දුර්වල පොයින්ට් අල්ලගෙන ඒ දුර්වල පොයින්ට් වලට හරියට ගහන්න. එහෙම ගෙවුවනම් මේ ආණ්ඩුවෙන් භාගයට භාගයක් මෙලහට ඉවරයි. මොකද අපි දන්න දේවත් මේ මීහරක් මේ විපක්ෂයට හොයාගන්න මොලේ කලඳක් නැහැ. මම ඉල්ලන්නේ ඇත්තටම මේ ඔය JVP ගේ පරණ පට්ට ගතික හෙන්න අනමිට ගිය අදහස් තියාගෙන මේ රට හදන්න බෑ. ඔය ජනාධිපතිගේ තියෙන අපූර්ව නම්‍යශීලී මහ ජනතාවට ඇහුම්කන් දෙන නායකකම. ඒ වගේ මම ඔය JVP ඔය කාඩර් එකකින් ඉල්ලන්නේ කාඩර් එකක් ඉන්නවා. ඕකේ. ඒ කියන්නේ ඕනම දෙයකට එහෙ කියන පිරිසක් ඉන්නවා. ඔය කාඩර් එකකින් ඉල්ලා සිටින්නේ රට ලෝකේ යන විදිහට නම්‍යශීලී වෙලා ඒ කාලයේ දීපේ කුලය අනුව වෙනස් වෙන්න. එහෙම නැතුව පැවැත්මක් නැහැ. මොකද හේතුව ජනාධිපති එහෙම නම්‍යශීලී වෙලා ඉන්න හින්දා තමයි මේ ආණ්ඩුවට දැන් සිස්ටම් එක මේ චේන්ජ් කරන්න ආව කියලා නෙන්නේ මට තේරෙන්නේ මෙහෙමයි. දැන් අනුර කුමාරෝ ජනාධිපති වැඩ කරන් යන සහ සුළු පිරිසක් කරන් යන දේ අනුව තේරුම් අරගෙන වෙනස් වුනේ නැත්නම් මම අද ඔයාලට අවසාන වශයෙන් කියන මොකද්ද දන්නවද මේ ආණ්ඩුවට වෙන්නේ? සිස්ටම් එක වෙනස් කරන්න ආපු ආණ්ඩුව සිස්ටම් එකට අනුව චේන්ජ් වෙලා. ඒ කියන්නේ පරණ සිස්ටම් එකටම අනුව දැන් මෙයාලා ආණ්ඩුව රට හදන්නේ නැහැ. හැබැයි මෙයාලට වෙන්නේ සිස්ටම් එක චේන්ජ් කරනකොටදී මෙහෙම ගියොත් එහෙම මෙයාලා සිස්ටම් එකට හැඩ ගහලා අංක 90 හොරගම් කරන හොරු ටිකකුයි අංක 90 ඒ ක්‍රමේම මේ ඉදිරියට කරන් යන පිරිසක් විතරයි මේ රටේ ඉතුරුනේ. එතකොට අපිට වෙන්නේ ජනතාවක් විදිහට මේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ මේ කිසිම මේ තේරුමක් නැති වැඩක් මිනිස්සුන්ගේ මහන්සිය බලාපොරොත්තු ඔක්කොම වතුරේ. ඒක නිසා කරුණා කරලා මේ අපිට අත්හදා බලන්න බෑ. අපිට හැමදාම නායකයෝ දැන් ගෝට ගෙනාවා, එයා හරි නෑ, අම්බ ගෙනාවා, එයා හරි නෑ කිය මේ රට අත්හදා බලලා ආඝාතයට යවන්න බෑ. මේ දරුවන්ට මේ ඉන්න වැඩිහිටියන්ට මිනිස්සුන්ට මොන පක්ෂයක හෝ ඒවා මොන දේශපාලන පක්ෂයක හෝ ඒවා මේ සැනසීම නිවසැනසෙල්ලේ ණයක් නැතුව බරක් නැතුව මැරිලා යන්න ඕනේ. ඉතින් ඒකට මිනිස්සු වැඩ කරන්න ඕනේ. හැබැයි ඒකට වාතාවරණය හදලා දෙන්න ඕනේ ආණ්ඩුවක් විදිහට ඔයාලා. ඉතින් මේ කරුණා කරලා මිනිස්සු අතරට ඇවිල්ලා මහ පොළොවට බහැලා මිනිස්සුත් එක්ක ජීවත් වෙලා ප්‍රශ්න ඇති මිනිස්සු ආවේගයෙන් හැසිරෙයි ගහයි බණි ඒවා දරාගෙන වැඩ කරන්න ওই විදිහට ගියොත් නම් ඔයාලට බුදු සරණයි. ඒ වගේම මම ජනතාවගෙන් ඉල්ලන්නේ කවදාවත් ඔයාලා රනිල්ට හෝ මහින්ද රාජපක්ෂට හෝ නාමල්ට හෝ මේ රට හදන්න නම් අපිට වැරදිච්ච පළවෙනි දේ තමයි වහල් වෙන්න එපා. හරි තැනදී හොඳ තැනදී රටක් විදිහට වෙනස් වෙන්න. ඒ වගේම හොඳ දේදී හොඳයි කියන නාමල් හොඳ නම් හොඳයි කියන්න, සජිත් හොඳ නම් හොඳයි කියන්න, රනිල් හොඳයි කියන්න, අනුර කුමාර හොඳ නම් හොඳයි හොඳ දේට හොඳයි කියන්න. ඒ වගේම වැරදි දේ දැක්කොත් ඔයා මොන පක්ෂයට ඡන්ද දුන්නත් කමන්නේ වැරදි දේ
අර තමුන්ගේ දේශපාලන මතයට වහල් නොවී වැරදි කියලා දකින්න මේ පුරුදු වෙන්න කොන්දක් තියාගන්න. එහෙම නැති වුණොත් ඔයාලා මතක තියාගන්න සදාකල් මේ මොන දේශපාලඥයෝ කරන්නේ අපිට එකතු වෙලා අරින එක. ඒක හින්දා උඩ එන්නේ මොනා කරත් මම රටේ මිනිස්සුන්ගෙන් මං කියන්නේ ඔයාලා එකමුතුව මොලේ ඇතුව වැඩ කරන්න මේ දේශපාලඥයෝ ඉස්සරහා වැඩ කරන්න. දේශපාලන මතේ පැත්තකින් තියාගෙන පොදු අරමුණකදී පොදුවේ රටේ මිනිස්සු ගමේ මිනිස්සු පවුලේ මිනිස්සු විදිහට එකතු වෙලා වැඩ කරන්න. නැත්තම් මේ ඉන්න දේශපාලඥයෝ මේ යන විදිහට ඔක්කොටම අපිට මේ ලේන්නම අරිනවා. ඒක නිසා මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ඉහළ ඉන්න නායකවුන්ගෙන් ඉහළ ඉන්න සමහර මෙලෝ රහක් නැති නායකුත් ඉන්නවා වෙනස් වෙන්න ඕනේ. කරුණා කරලා ඔයාලගේ ඔය ගම් මට්ටමේ බිම් මට්ටමේ ඉන්න පළාත්වල ඉන්න ඇමතිලා මන්ත්‍රීලා සහ ප්‍රාදේශ සභාවල ඉන්න උන්ට පුකට පයින් ගහලා ගමට එලවන්න මිනිස්සුත් එක්ක වැඩ කරන්න. මිනිස්සුන්ට රටේ තියෙන ආර්ථික ප්‍රශ්නය, සමාජ ප්‍රශ්නය, එතකොට ප්‍රාදේශ සභාවල වෙලා තියෙන දේවල් මේ IMF ප්‍රශ්න මේ ලෝක යුද්ධ ආර්ථිකව ගිහිලා පොඩි පොඩි රැස්වීම් තියලා කියන්න මේ ජනතාව දැනුවත් කරන්න කියන ජනතාවට මේ හැම ප්‍රශ්නයක්ම විසඳන්න බෑ. හැබැයි උන්ට ඕනේ අහුම්කම් දෙන නායකයෙක්, උන් ළඟට එන නායකයෙක්, මහ පොළොවේ ඉන්න නායකයෙක්. දැන් උඹලගේ මේ ආණ්ඩු ඉන්නේ බං මේ ප්‍රාදේශ සභාවල ඉන්නේ අනුර කුමාරටත් වැඩි උඩින් ඉන්නේ උන්. පලාස මේ ගමේ ඉන්න මේ JP සමහර උන් අති පඬිතයි. මිනිස්සුන්ට අහුම්කම් දෙන්නේ නැහැ. උන් උතුමාකාර පඬිතේ රැසිරෙන්නේ. කවදාත් එහෙම නම්මෙසි නොවි නායකයෙක් වෙන්න බෑ. ඒක නිසා කරුණා කරලා අපිට ටෙස්ට් කර ඉන්න බෑ. අපිට මේ ආයේ නැවත ඔබතුමාලා අයලවලා මේ නාමල් හරි රනිල්ල හරි වෙන මොකෙක් හරි ගිනල්ලා මේක රින් ගවන්න අවශ්‍යතාවයකුත් නැහැ. කරුණා කරලා මිනිස්සුන්ට අවශ්‍ය විදිහට මහා පොළොවට බහලා වෙනස් වෙන්න කියලා කරුණා කරලා ඉල්ලනවා. මිනිස්සුත් දැනගන්න ගමේ ප්‍රාදේශ සභාවක වැඩ කරන්නේ නැත්නම් දේශපාලන ભેදකින් තොරව ගිහලා පුකට පයින් ගහලා වැඩේ කරගන්න. කරුණා කරලා යන්න එළියට බහින්න. වතුරෙන් නැත්නම් පාර හදන්න නැත්නම් ඇල මාර්ග හදන්න නැත්නම් ගේ ඇතුළට වෙලා ඉන්න එපා. ඕක ජෙප්පෝ කරයි, ඕක අරු කරයි, මේක කරන්නේ නැහැ. උඹලා ගමන්නේ. ගමේ උන් ටික එකතු වෙලා ඵලයල්ල දීපල්ල ප්‍රාදේශ සභාවකගේ පස්සර දෙකක් වැඩේ කරපියව කියලා කණෙන් ඇදලා වැඩේ කරගන්න පුළුවන්. ඔතනට යන්නේ නැතුව අපි බෙදිලා කුලල් කා ගන්නකම් මුන් මොකාවත් වැඩක් කරන්නේ නැහැ. ඒක මත තියාගෙන වැඩ කරන්න. එහෙනම් අදට ගිහිල්ලා නම් ගොඩක් වෙලාවක් ගියා. ඔබ සැමට බුදු සරණයි.